තුන්ව දළදා වහන්සේ නෙතුමානියට දැක බලාගෙන වන්දනාමාන කිරීම කොච්චර දුර්ලභයිද කියන ගැන අපි කතා කරන්න සිද්ධ වෙනවා. එතකොට අර මම උත්තේන් සිහිපත් කරපු සත්මහා ධාතුන් වහන්සේලාගෙන් අර ලලාට ධාතුන් වහන්සේ ඒ උත්තම ලලාට ධාතුන් වහන්සේ වැඩින්නේ සේරුවාවිල මංගල මහා සෑය. එක දළදාවක් වැඩ ඉනවා උතුම් වූ සෝමාවතී මහා සෑය සුවඳවත් වූ ධාතු ගර්භේ. එක දළදාවක් වැඩ ඉන්නවා දිව්‍ය ලෝකේ. එක් අකු ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා අපේ තූපාරාම මහා සෑය සුවඳවත් වූ ධාතු ගර්භේ. කොට මේ සත්පුරුෂ මිනිසුන් සිත පහදවා ගන්න ඕනේ මේ සත්ත මහා ධාතුන් වහන්සේලාගෙන් ලංකාදීප ධර්මතලයේ වැඩ ඉන්නවා ලලාට ධාතුන් වහන්සේ සේරුවාවිල. එක් දළදා වහන්සේ දකුණු දළදා වහන්සේ නමක් වැඩ ඉන්නවා සෝමාවතී මහා සෑය සුවඳවත් වූ ධාතු ගර්භේ. අකු ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා උත්තම තූපාරාම මහා සෑය. අනිත් දළදා වහන්සේ අනිත් අකු ධාතුන් වහන්සේකුයි අකු ධාතුන් වහන්සේ වැඩේ දෙව්ලොව බබලොව වැඩ ඉන්නේ. එතකොට මේ වාමශ්‍රී දළදා වහන්සේ වැඩ ඉන්නේ කොහෙද? සෙන්කඩගල පුරප්‍රවේශී දන්ස්ටා ධාතු මන්දිරයේ තමයි මේ උත්තම වාමශ්‍රී දළදා වහන්සේ වැඩ ඉන්නේ. කොට සත්පුරුෂ මිනිසු මෙබස් සසා සත්පුරුෂ සිත් ඇති කරගෙන මේ උත්තම දළදා වහන්සේ වඳින්නට පේවෙන්න ඕනේ මක් නිසාද? ඒ දෙව්ලොවයි දෙව්ලොව බඹලොව නාලව වැඩින මේ ධාතුන් වහන්සේලාගෙන් සත්මහා ධාතුන් වහන්සේලාගෙන් ලලාට ධාතුන් වහන්සේ සෑයක් තුල ගර්භයේ තැන්පත් වෙලා තියෙන්නේ. දකුණු දළදා හාමුදුරුවෝ සෑයක් තුල තැන්පත් වෙලා තියෙන්නේ. අකු ධාතුන් වහන්සේ සෑයක් තුල තැන්පත් වෙලා තියෙන්නේ. මේ මනුස්ස ලෝකේ මතු පිට වැඩ ඉන්න සත්ත්ව ධාතුන් වහන්සේලාගෙන් එකම ධාතුන් වහන්සේ තමයි මේ සෙන්කඩගල පුරප්‍රවේශී දන්ස්ටා ධාතු මන්දිරේ උත්තම දළදා මැදුරේ වැඩ ඉන්න සත්කරඬුවක් මතු පිට ඇතුලේ වැඩ ඉන්න කරඬු හතක් ඇතුලේ වැඩ ඉන්න දෙව්ලොව දෙවියන්ට යහපත පිණිස මනුලොව මිනිසුන්ට යහපත පිණිස අප කෙරෙහි අනුකම්පාවෙන් ලෝකානුකම්පා පිණිස වැඩ ඉන්න මේ වාමශ්‍රී දළදා හාමුදුරුව විතරමයි මේ පෘථුවි තලය තුලම සත්ත මහා ධාතුන් වහන්සේලාගෙන් මතු පිට වැඩ ඉන්න එකම ධාතුන් වහන්සේ වෙන්නේ චානක මහත්මයා. ඒ නිසා සත්පුරුෂ මිනිසු මෙබස් සසා තුන්සිත පහදවා ගන්න ඕන. මක් නිසාද? මනුස්ස ලෝකේ මිනිසුන්ට සෑයක් තුල තැම්පත් නොවිච්ච දෙව්ලොවට ගිහිලා ධාතුන් වහන්සේලා අපිට වඳින්න බෑ. බ්‍රහ්ම ලෝකෙට ගිහිලා ධාතුන් වහන්සේලා අපිට වඳින්න බෑ. සෑයක් ඇතුලේ වැඩ ඉන්න ධාතුන් වහන්සේ නමක් අපිට වඳින්න බෑ. එහෙනම් මේ තුන්ලෝ මේ පෘථිවි තලවාසී සියලු මනුෂ්‍ය ප්‍රජාවටම මානව ප්‍රජාවටම මගේ තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨාන ශේෂ වෙච්ච සත්ත ධාතුන් වහන්සේලාගෙන් මතු පිට වැඩ ඉන්න එකම ධාතුන් වහන්සේ තමයි මේ දළදා හාමුදුරුවෝ. ඒ උත්තම දළදා හාමුදුරුවෝ නේත්‍රා දෙකෙන් දැකලා වඳින්න ලැබෙනවා කියන්නේ මනුස්ස ලෝකේ මිනිස්සෙකුට ඊට එහා ගිය පිනක්. බාහිර වශයෙන් තමන්ගේ ඇස් දෙකෙන් රැස් කරගන්න පුළුවන් පිනක්. මං හිතන්නේ ඊට එහන් තවත් එකක් නෑ. අනිත් පින්කම් ඔක්කොම ඊට මෙහෙන් තියෙන්නේ.